ඔයාලා කවදාරි හිතුවද තමන්ගෙම ආත්මාර්ථකාමී බල අරගලයක් වෙනුවෙන් තමන්ගේ අහිංසක දරුවව ගින්නට බිලිදුම් පියෙකුට මේ ලෝකයේ මොන වගේ දඬුවමක් ලැබෙන්න ඕනද කියලා. එහිමත් නැත්නම් තමන්ගේ මුළු ජීවිතයම කැප කළ රකින්න හදපු අයම තමන්ගේ පපුවට පිහියෙන් අනිනකොට දැනෙන වේදනාව කොහොම එකක් වෙන්නේ නැද්ද? අද මං අරගෙන ආවේ Game of Thrones පස්වෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එක 10 වෙනි එපිසෝඩ් එක. මේ කතාව සාමාන්‍ය එකක් නෙවෙයි. මේකෙදි අපිට දකින්න ලැබෙන්නේ එක පැත්තකින් තමන්ගේ වැරදි වලට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන, අනිත් පැත්තෙන් කවදාවත් නොහිතපු අයගේ කුරිරු පාවාදී. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි යන් අද එපිසෝඩ් එක පැත්තට. ආර්ටර්ගේ ගර්ල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. කතාව පටන් ගන්නේ ස්ටැනිස් බැරතියන්ගේ කඳවුරෙන්. මතකනේ කලින් කොටසදී ස්ටැනිස් තමන්ගේ ආදරණීය දුව ශීරින්ව බලය වෙනුවෙන් ගින්නට බිලි දුන්නා. ඒ දරුණු පාප කර්මයෙන් පස්සේ අද උදේ කඳවුර අවදි වෙන්නේ වෙනස්ම වාතාවරණයකින්. යතු මායාකාරිය එහෙමත් නැත්නම් මෙලිසැන්ඩ්‍රා කූඩාරයෙන් එළියට ඇවිත් බලනවා. ඇයට පේනවා දවස් ගාණක් තිස්සේ ඔවුන්ව හිර කරගෙන හිටපු ඒ මහා හිම කන්දරාව දිය වෙලා ගිහින් කියලා. ගස්වල බැඳිලා තිබුණු අයිස් කැට දිය වෙලා බිමට වැටෙනවා. මෙලිසැන්ඩ්‍රාගේ මුහුණේ ඇඳෙන්නේ ලොකු ආඩම්බරකාරී හිනාවක්. ඇය හිතන්නේ මේක ඇගේ ලෝඩ් ඔෆ් ලයිට් හේවත් ආලෝකයේ දෙවියා ඇයට දුන්නු ආශිර්වාදයක් කියලා. ඇය විශ්වාස කරනවා ශීරීන්ව බිලිදුන නිසා දෙවියන් සතුටු වෙලා ඔවුන්ට වින්ටර් ෆෙල් වලට පහර දෙන්න මාර්ගය විවෘත කළ දුන්නා කියලා. ඊළඟට පෙන්නන්නේ ස්ටැනිස් තමන්ගේ කූඩාරමට වෙලා ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියලා කල්පනා කර කර ඉන්නකොටම ඔහුගේ ඔත්තු බලන සෙබලෙක් හති දාගෙන එතන දුවගෙන එනවා. මේ සෙබල අරන් එන්නේ කිසිසේත්ම අහන්න සතුටු හිතෙන ආරංචියක් නෙවෙයි. ඔහු කියනවා ඊයේ රෑ කඳවුරේ හිටපු බටයන්ගෙන් හරියටම අඩක්ම පැනලා ගිහින් කියලා. විශේෂයෙන්ම මුදලට සටන් කරන කුලී හේවායන් කඳවුරේ තිබුණු අශ්වයන් ඔක්කොම අරගෙන තමයි පැනලා ගිහින් තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව උනේ තමන්ගේම දුවව පණ පිටින් පුච්චලා මරපු නායකයෙක් යටතේ සටන් කරන්න ඔවුන්ගේ හිතේ කිසිම කැමැත්තක් හෝ විශ්වාසයක් නොතිබුණ නිසායි. මේ ආරංචිය ඇහුවාම ස්ටැනිස්ගේ මුහුණ අඳුරු වෙලා යනවා. හැබැයි ස්ටැනිස්ගේ ප්‍රශ්න එතනින් ඉවර නැහැ. තවත් සෙබලෙක් කලබලෙන් ඇවිත් ස්ටැනිස්ට කතා කරනවා කැලේ පැත්තට එන්න කියලා. ස්ටැනිස් වේගෙන් ඒ පැත්තට ඇවිදගෙන යන්නේ හිතේ ඇති වුණු ලොකු බියත් එක්ක. එතෙන්දී ඔහු දකින දර්ශනයෙන් ඔහුගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා. තමන්ගේ බිරිඳ ඒ කියන්නේ සෙලිස් රැජින ගහක එල්ලිලා සියදිවි නසාගෙන තමන්ගේ එකම දුව ශීරින්ගේ කෑගැහිල්ල ඇස් ඉදිරි පිටම අහගෙන ඉන්න උණු සෙලිස්ට ඒ මාතෘ සෙනෙහසේ වේදනාව දරාගන්න බැරි වුණා. දරුව නැති ශෝකය දරාගන්න බැරි වුණු ඇය මේ තීරණය අරගෙන තිබුණේ. ස්ටැනිස් කිසිම කතාවක් නැතිව ඒ දිහා බලාගෙන ඉන්නවා. මේ ඔක්කොම විනාශයන් සිද්ධ වෙනකොට මෙලිසැන්ඩ්‍රාට තේරෙනවා තමන් මෙච්චර කල් දැකපු දේවල් තමන්ගේ දෙවියන්ගේ දර්ශනයන් ඔක්කොම වැරදි කියලා. ඇයට තේරෙනවා ඇයි ස්ටැනිස්ව ගෙනාවේ ජයග්‍රහණයකට නෙවෙයි මහා විනාශයකට කියලා. ඇයට ස්ටැනිස්ගේ මුහුණට මුහුණ දෙන්න තරම් ධෛර්යයක් නැහැ. ඒ නිසාම ඇය කිසිම කෙනෙකුට මොකුත් නොකියා හොර රහසෙම අශ්වයෙක් පිටේ නැගලා කඳුරෙන් පැනලා යනවා. අමාරු වැටුණු වෙලාවට තමන්ව විශ්වාස කරපු අයවත් දාලා යන එක තමයි මේ මායාකාරීගේ හැටි. දැන් ස්ටැනිස්ට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? දුව මැරිලා බිරිඳ සියදිවි නසාගෙන හමුදාවෙන් භාගයකුත් නැහැ, අශ්වයොත් නැහැ. අන්තිමට ඔහුට පාර පෙන්නපු මායාකාරියත් පැනලා ගිහින් සාමාන්‍ය මිනිසෙක් නම් මේ වගේ වෙලාවක ආපහු හැරිලා යනවා. ඒ ස්ටැනිස් කියන්නේ ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි. ඔහු තමන්ගේ ඉතුරුලා ඉන්න පයින් ගමන් කරන පාබල හමුදාවට අණ වින්ටර් ෆෙල් වලට ගමන් අරඹන්න කියලා. කතාව ඊළඟට මාරු වෙන්නේ කාසල් බෑක් එක පැත්තට. එතන ජෝන් ස්නෝයි සැම්වෙල් ටාලි කතා කර කර ඉන්නවා. ජෝන්ගේ හිතේ තියෙන්නේ ලොකු කනගාටුවක්. මොකද හාඩ්රෝම් වලදී වයිට් වර්කර්ස්ලා එක්ක වුණු දරුණු සටනින් වයිඩීස්ලා ගොඩක් දෙනෙක් බේරගන්න ජෝන්ට බැරි වුණා. වයිට් වර්කර්ස්ලා කියන්නේ කොච්චර දරුණු මිහිසුණු තර්ජනයක්ද කියලා මේ දෙන්න සාකච්ඡා කරනවා. මේ වෙලාවේ සෑම් ජෝන්ගෙන් ලොකු ඉල්ලීමක් කරනවා. සෑම්ට ඕනෙලු ගිලීවයි ඇගේ කුඩා දරුවවයි අරගෙන ඕල් ටවුන් වලට යන්න. සෑම්ගේ අරමුණ වෙන්නේ එහෙ ගිහින් හොඳට ඉගෙනගෙන මෙස්ටර් කෙනෙක් වෙන එකයි. සෑම් දන්නවා කාසල් බ්ලැක් වල හිටියොත් ගිලීටයි දරුවටයි අනතුරක් වෙන්න පුළුවන් කියලා. ජෝන් තමන්ගේ හොඳම යාළුවා
යනවට කිසිම කැමැත්තක් නෑ. ඒ සෑම්ගේ අනාගතය වෙනුවෙන් ජොන් අකමැත්තෙන් වුණත් ඒකට අවසර දෙනවා. අවසානයට මේ යාළුවෝ දෙන්න එකතු වෙලා වයින් වීදුරුවක් බොනවා. සමහර විට මේ ඔවුන්ගේ අවසාන හමුවීම වෙන්න පුළුවන් කියන එක හැඟීමක්. දැන් අපි යන්නේ වින්ටර්ෆෙල් වලට. රැම්සි බෝල්ටන්ගේ දරුණු වදහිංසා වලට ලක් වෙලා ඉන්න සංසා ස්ටාක් තමගේ කාමරේ හිර වෙලා ඉන්නේ. ඒත් ඇය දැන් පරණ හිටපු වයගලු සංසා නෙවෙයි. ඇය කලින් හොරෙන් හංගගත්ත කිරල මෝඩි අරින උපකරණයක් පාවිච්චි කරලා තාම සූක්ෂම විදිහට කාමරේ දොරේ අගුළු අරිනවා. ඇගේ හිතේ තියෙන්නේ කොහොම හරි මේ අපායෙන් පැනලා යන එක විතරයි. හිමින් සීරුවේ කාමරෙන් එළියට එන සංසා කාටවත් අහුවෙන්නේ නැතුව මාලිගාවේ මිදුලට පැනගන්න සමත් වෙනවා. මේ අතර වින්ටර්ෆෙල් වලට ඈතින් කඳවුරු බැඳගෙන ඉන්න ප්‍රියන් සහ පෙඩ්රික් පේන් තාමත් වින්ටර්ෆෙල් දිහා බලාගෙන ඉන්නවා. ප්‍රියන්ගේ එකම අරමුණ සංසාව බේරගන්න එක. ඇය සති ගානක් තිස්සේ බලන් හිටියේ සංසා උදව් ඉල්ලලා පත්තු කරන ඉටිපන්දමේ එලියක් දකිනකන්. හැබැයි මේ වෙලාවේ පෙඩ්රික් දුවගෙන ඇවිත් ප්‍රියන්ට කියනවා ස්ටැරිස්ගේ හමුදාව වින්ටර්ෆෙල් වලට කිට්ටු කරමින් ඉන්නවා කියලා. මේක ඇහුව ගමන් ප්‍රියන්ගේ ඔළුවට එන්නේ ඇගේ පරණ නායකයා වුණු රෙල්ලි බැරතියෙන්ව ඝාතනය කරපු ස්ටැනිස්ගෙන් පලිගන්න තියෙන උවමනාවයි. වගකීම සහ පලිගැනීම කියන දෙක මැද්දේ හිරවෙන ප්‍රියන් අවාසනාවන්ත විදියට තමන්ගේ මුරකීරීම අත්හැරලා ස්ටැනිස් හොයාගෙන යන්න පිටත් වෙනවා. ප්‍රියන් එතනින් ගියාට පස්සේ හරියටම සිද්ධ වෙන්නේ කවුරුත් හිතපු නැති දෙයක්. සංසා කොහොම හරි හොරෙන් ගිහින් වින්ටර්ෆෙල් වල තියෙන කැඩිලා ගිය කුළුණ උඩට නැගලා තමන්ට උදව් ඉල්ලන සංඥා විදියට ඉටිබන්දමක් පත්තු කරනවා. ඇය හිතාගෙන ඉන්නේ බ්‍රියන් ඒක දැකලා ඇය බේරගන්නේ කියලා. සංසා දන්නේ නැහැ ඇයට උදව් කරන්න හිටපු එකම කෙනා මේ වෙනකොටත් එතනින් පිට වෙලා ගිහින් කියලා. මේ දර්ශනය අපේ හදවත් වලටත් ගේන්නේ පුදුම අසරණකමක්. අනිත් පැත්තෙන් ස්ටැනිස් තමන්ගේ ඉතුරු වෙලා ඉන්න හෙම්බත්තුණු පාබල හමුදාවත් අරගෙන වින්ටර්ෆෙල් වලට කිට්ටු කරනවා. ඔහු ලෑස්ති වෙන්නේ මාලිගාව වට කරලා පහර දෙන්න. ස්ටැනිස් එයාගේ කඩුව අමෝරාගෙන ඉස්සරහට යන්න හදනකොටම ඔවුන්ට ඇහෙන්න ගන්නවා මහා භයානක ශබ්දයක්. බිම දෙදුරුම් කනවා. ඔවුන් ඈත බලනකොට දකිනවා වින්ටර්ෆෙල් මාලිගාව දොරටුව ඇරගෙන රැම්සි බෝල්ටන්ගේ අති විශාල අශ්වරෝහක හමුදාව ඔවුන්ගේ පැත්තට වේගෙන් කඩාපනිනවා කියලා. මේක යුද්ධයක් නෙවෙයි. මේක නිකම් ඝාතනයක්. රැම්සිගේ නැවුම් ශක්තිමත් අශ්වරෝහක හමුදාව ඉස්සරහා ස්ටැනිස්ගේ වෙහෙසට පත්වුණු බලාපොරොත්තු කඩවුණු පාබල හමුදාවට කිසිම හැප්පීමක් දෙන්න බැහැ. විවෘත භූමියේදී බෝල්ටන් හමුදාව ඉතා පහසුවෙන් ස්ටැනිස්ගේ හමුදාව කෑලි වලට කපලා දානවා. ලේ ගංගාවක් ගලනවා. ස්ටැනිස් තමන්ගේ ඇස් ඉස්සරහා තමන්ගේ සම්පූර්ණ හමුදාව විනාශ වෙලා යන හැටි බලාගෙන ඉන්නවා. ආඩම්බරකාර ස්ටැනිස්ට තමන්ගේ අන්ත පරාජය බාර ගන්න සිද්ධ වෙනවා. මේ සංහාරයේ මැද්දේ තුවාලුණු ස්ටැනිස් කොහොම හරි කැලේ පැත්තට පැන ගන්නවා. ඔහුගේ ඇඟේ තුවාල වලින් ලේ ගලනවා. හුස්ම ගන්න අමාරුයි. ඒත් ඔහු පස්සෙන් එන බෝල්ටන් සෙබළුන් දෙන්නෙක් එක්කත් සටන් කරලා ඒ දෙන්නව මරලා දාන්න ඔහු සමත් වෙනවා. හැබැයි ඒක තමයි ඔහුගේ අවසාන වෑයම. තවත් එක අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි තරමට දුර්වල වුණු ස්ටැනිස් ලොකු ගහකට හේතු වෙලා මිමට කඩාගෙන වැටෙනවා. ඔන්න මේ වෙලාවේ තමයි පලිගැනීමේ චේතනාවෙන් ආපු බ්‍රියන් ස්ටැනිස් ඉන්න තැනට එන්නේ. ඇයි තමන්ගේ කඩුව අතට අරගෙන තමන් රෙල්ලි බැරතියන්ගේ රාජකීය ආරක්ෂකයෙක් බවත් තමන්ගේ නායකයව මැරුවට දඩුවම් දෙන්න ආපු බවත් ස්ටැනිස්ට ප්‍රකාශ කරනවා. ස්ටැනිස් දන්නවා දැන් තමන්ගේ ගමන ඉවරයි කියලා. කිසිම සමාවක් අයිදිනි නැති ස්ටැනිස් තමන්ගේ අවසාන වචන ටික විදිහට බ්‍රියන්ට කියනවා ඔබේ රාජකාරිය කරන්න කියලා. ඒත් එක්කම බ්‍රියන් තමන්ගේ මහා කඩුවෙන් එක පාරක් ගහලා ස්ටැනිස්ව මරලා දානවා. අපි ආයෙත් යන්නේ වින්ටර්ෆෙල් වලට. ඉටිපන්දම් පත්තු කළා උදව් වෙනකම් බලන් හිටපු සංසට තේරෙනවා කිසිම කෙනෙක් එන්නේ නැහැ කියලා. බලාපොරොත්තු සුන්නුණු ඇය මාලිගාවේ තාප්පය දිගේ යද්දී රැම්සිගේ පෙම්වතිය වුණු කුරිරු මිරෙන්ඩා සහ තියොන් රෝජෙයි ඇයව කොටු කරගන්නවා. මිරෙන්ඩා තමන්ගේ දුන්න අරගෙන සංසට ඉලක්ක කරනවා. රැම්සිට ඕනේ ඔයාගෙන් දරුවෙක් විතරයි. ඒක නිසා ඔයාගේ අත් කකුල් කපලා දැම්මත් ඔහුට ප්‍රශ්නයක් නැහැ කියලා මිරෙන්ඩා සංසට තර්ජනය කරන්නේ මහා කැත හිනාවක් දාගෙන. සංසාගේ ජීවිතයේ තීරණය වෙන මේ අවසන් තප්පරේදී හැමෝම පුදුම කරවන දෙයක් සිද්ධ වෙනවා. මෙච්චර කල් රැම්සිගේ වද හිංසා නිසා තමන්ගේ අනන්‍යතාවයන් නැති කරගෙන ටී කියන බල්ලෙක් ගානට වැටිලා හිටපු තියොන්ගේ ඇඟට එක පාරටම මොකද්ද ආවේශයක් එනවා.
තමන්ගේ පරණ සහෝදරිය වගේ හිටපු සංසව බේරගන්න ඕන කියන හැඟීමෙන් තියෝන් එක පාරටම ඉස්සරහට පැනලා මිරෙන්ඩාව තාප්පෙන් පල්ලහැට තල්ලු කළා දානවා. මිරෙන්ඩා කෑ ගහගෙන ගිහින් මිදුලේ ගල් තලාව උඩට වැටිලා එතනම මිය යනවා. ඒත් මේ දෙයට සතුටු වෙන්න වෙලාවක් නැහැ. රැම්සිගේ හමුදාව යුද්ධය දිරලා අහපව් මාලිගාවට එන සද්දේ ඔවුන්ට ඇහෙනවා. මිරෙන්ඩාව මරපු එකට අනිවාර්යෙන්ම රැම්සි ඔවුන්ව හැම ගහනවා කියන එක ස්ථිරයි. කරන්න වෙන කිසිම දෙයක් නැහැ. සංසා තියෝන්ගේ අත් අල්ලගෙන මාලිගාවේ උසම තාප්පේ උඩට යනවා. පල්ලෑ තියෙන්නේ ඝන කම මිදුණු අයිස් තට්ටුවක්. දෙන්නත් එක්ක එකටම ඒ මහා උස තාප්පෙන් පල්ලෑට තියෙන හිම ගොඩට පයින්නවා. දැන් අපි මූදෙන් එයාට ඒ කියන්නේ බ්‍රාවොස් නගරයට යමු. ආර්යා ස්ටාක් ගණිකා නිවාසයක් ඇතුළට රහසින් ඇතුල් වෙනවා. ඇය ඇවිත් ඉන්නේ පුංචි ගෑනු ළමයෙක් විදියට පෙස්සලාගෙන. ඇගේ ඉලක්කය තමයි තමන්ගේ මන්න ලෑස්තුවේ ඉන්න තමන්ගේ කඩුව අතින් සටන් කරන ගුරුවරයා වුණු සීරියෝ ෆෙරෙල්ව මරපු සර් මොරින් ට්‍රාන්ට්ව මරණ එක. මොරින් ට්‍රාන්ට් කුඩා ගෑනු ළමයින්ට වද දීලා සතුටු වෙන අමුම මානසික ලෙඩෙක්. ආර්යා ඔහුගේ කාමරයට ගිහින් එක පාරටම ඇගේ වෙස් මූණ ගලවලා තමන්ගේ ඇත්ත අනන්‍යතාවය ඔහුට හෙළි කරනවා. ආර්යා තමන්ගේ පරිගැනීම කරන්නේ ඊටාම කූර විදිහට. ඇය මොරින් ට්‍රාන්ට්ගේ ඇස් දෙකටම පිහින් අනිනවා. ලේ පෙරමින් කෑ ගහන ඔහුව බිම පෙරලගෙන ඇය කියනවා මම ආර්යා ස්ටාක්. තෝ දැන් මුකුත්ම නැති කෙනෙක් කියලා. එහෙම කියලා කිසිම අනුකම්පාවක් නැතුව ඔහුගේ උගුර හරහා කපලා දානවා. වසර ගණනාවක් හිතේ හිර කරගෙන හිටපු පරිගැනීමේ ගින්න මේ විදිහට ඇය පිට කරනවා. හැබැයි ආර්යාට මේ වැඩේ ලේසියෙන් ඉවර කරන්න බෑ. ඇය House of Black and White එකට අහපව් ආවාම ඇයව පිළිගන්නේ ජාකර් හාගෙට් සහ The Wife මේ අය නියෝග කරන Money Face God අනුව ආර්ය අවසරයක් නැතුව තමන්ගේ පෞද්ගලික පරිගැනීම් වලට මිනි මරන්න බෑ. ඇය අරගෙන තියෙන්නේ ඇයට අයිති නැති ජීවිතයක්. ජාකින් ආර්යා කරපු මේ දරුණු නීති කැඩීම ගැන ඇයට චෝදනා කරනවා. ජාකර් කියනවා ජීවිතයක් වෙනුවෙන් ගෙවන්න පුළුවන් මරණකින් විතරයි කියලා. ආර්යා හිතන්නේ ඔවුන් ඇයව මරයි කියලා. ඒත් ඇයව පුදුමයට පත් කරමින් ජාකර් තමන්ගේ අතේ තියෙන වස කුප්පියක් බීලා බිමට ඇදගෙන වැටිලා මී යනවා. තමන්ගේ ගුරුවරයා තමන් වෙනුවෙන් දිවි දුන්නා කියලා හිතන ආර්යා මහා හයියෙන් අඬන්න පටන් ගන්නවා. ඒත් එක පාරටම ආර්යාගේ පිටිපස්සෙන් කටහඬක් ඇහෙනවා. එයා හැරිලා බලනකොට The Wife ගේ මූණ වෙනස් වෙලා ජාකර්ගේ මූණ බවට පත් වෙලා. ආර්යාට මුකුත් හිතා ගන්න බෑ. ඇය කලබලෙන් අර බිම වැටිලා ඉන්න මල සිරුරේ මූණු ගලවන්න පටන් ගන්නවා. එක මූණු ගැලවෙද්දී අවසානයේට ඇය දකින්නේ ඒ මල සිරුරේ තියෙන්නේ තමන්ගේම මූණ. ඒ කම්පනයත් එක්කම ආර්යා කෑ ගහනවා. මට පේන්නේ නැහැ කියලා. ඔව් නීති කැඩුවට දඬුවමක් විදියට ආර්යව සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත් කරලයි තියෙන්නේ. දැන් අපි යමු උණුසුම් ඩ්‍රෝන් රාජධානියට. ජෙමී ලැනිස්ටර් තමන්ගේ දුව මාර්සෙලාවත් ක්‍රිස්ටන් මාටෙල්වත් බ්‍රෝන්වත් අරගෙන ආපහු කීන්ස් ලෑන්ඩින් වලට යන්න නැව් නගින ලෑස්ති වෙනවා. ඩෝන් කුමාරයා ඇතුළු පිරිස ඔවුන්ට සමු දෙන්න වරායට ඇවිත් ඉන්නවා. පේන විදිහට හැමදේම සාමකාමීව විසඳිලා වගේ තමයි පේන්න තියෙන්නේ. මේ වෙලාවේ එලාරියා සෑන් ඒ කියන්නේ ඔබරින් මාටෙල්ගේ පෙම්වතිය මාර්සෙලා ගාවට එනවා. එලාරියා මාර්සෙලාට සුබ පතලා ඇගේ තොල් සිප ගන්නවා. මේක බැලූ බැල්මට පේන්නේ පරණ තරහවල් අමතක කරලා සාමය තහවුරු කරන්න දෙන ආදරණීය හාදුවක් වගේ. ඊට පස්සේ මේ කට්ටිය නැවට නැගලා තමන්ගේ ගමන ආරම්භ කරනවා. නැව ඇතුළේදී ජෙමීට ඕන වෙනවා මාර්සෙලාට ඇත්තක් කියන්න. ඒ කියන්නේ ඇගේ මාමා නෙවෙයි ඇත්තටම පියා කියලා කියන්න. ඒත් ඔහු ඒක කියන්නේ කලින් මාර්සෙලා කියනවා මම දන්නවා ඔයා තමයි මගේ තාත්තා කියලා. ඒ වගේම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා කියලා. මේ වචන ටික ජෙමීගේ හදවත උණු කරලා දානවා. තමන්ගේ දුවගෙන් ලැබුණු මේ ආදරය නිසා ජෙමී සතුටු කඳුළුත් එක්ක ඇයව තදින් වැළඳ ගන්නවා. හැබැයි ජෙමී ඇය වැළඳගෙන ඉන්නකොටම එක පාට මාර්සෙලාගේ නහයෙන් ලේ ගලන්න ගන්නවා. ඇයට උස්ම ගන්න අමාරු වෙනවා. ඇස් උඩ ගිහින් ඒ ජෙමීගේ අත් දෙක උඩම ඇදගෙන වැටිලා මී යනවා. අර එලාරියා දුන්න හාදුව පිටිපස්සේ තිබිලා තියෙන්නේ දරුණු විස වර්ගයක්. ජෙමීට තමන්ගේ ඇස් අදහා ගන්න බැරුව දුවගේ මල සිරුර බදාගෙන කෑ ගහනවා. ඒ වෙනකොට ඩ්‍රෝන් වල වරා ඉන්න එලාරියා ඈතට යන නැව දිහා බලාගෙන ඉන්නවා.
ඇගේ නහයනුත් ලේ ගලන්න ගන්නවා. මොකද ඇයි තමන්ගේ තොල්වල වස ගාගෙන තමයි මාර්සෙලව සිපගත්තේ. ඊට පස්සේ ඇයි තමන්ගේ අතේ තියෙන ප්‍රතිවිරෝධ ඖෂධය බීලා ඇගේ ජීවිතය බේරගන්නවා. මේකෙන් තහවුරු වෙන්නේ තමන්ගේ පෙම්වතා මරපු එකේ පලිගැනීම විදිහට ඇයි ලැනිස්ටර් පවුලේ අහිංසකම දරුවව ඉතාම කූර විදිහට ඝාතනය කරා කියන එකයි. කතාව ඊළඟට යන්නේ මීරින් නගරයට. කලිසියෝ මක්කර අරගෙන ගියාට පස්සේ නගරේ සම්පූර්ණයෙන්ම අරාජික වෙලා මාලිගාව ඇතුලේ ටීරියන් ලැනිස්ටර්, ඩාරියෝ නාරිස් සහ ජෝරා මොමන්ට් සාකච්ඡා කරනවා දැන් මේ නගරය කොහොමද පාලනය කරන්න කියලා. නායිකාවක් නැති නගරයක් පාලනය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඩාරියෝ සහ ජෝරා තීරණය කරනවා ඔවුන් දෙන්න ගිහින් කලිසියෝ හොයාගෙන එන්නම් කියලා. මොකද ඔවුන් දෙන්නම කලිසට ගොඩක් ආදරෙයි. මේ නිසා ඔවුන් මීරින් නගරේ පාලනය බාර දෙන්නේ මොලකාර ටීරියන් ලැනිස්ටර්ට. ටීරියන්ට උදව්වට මිසෙන්ඩේ සහ ග්‍රේ වරම් නතර වෙනවා. ටීරියන් මාලිගාවේ බැල්කනියට වෙලා පාළු නගරය දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට ඔන්න එකපාරටම එතනට එනවා කවුරුත් බලාපොරොත්තු නොවුණු අමුත්තෙක්. ඒ තමයි වැරිස්. වැරිස් කියන්නේ කින්ස් ලෑන්ඩින් වල හිටපු රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා. ඔව් ඇවිත් ටීරියන්ට කියනවා තමන්ගේ රහස් ඔත්තුකාරයාගේ ජාලය පාවිච්චි කරලා මේ නගරේ පාලනය ස්ථාවර කරන්න ඔව් උදව් කරන්නම් කියලා. මේ අතර මකරගේ පිටේ නැගලා ගිය කලීසි ඉන්නේ කොහෙද? ඩ්‍රෝගන් ඇයව අරගෙන ඇවිත් තියෙන්නේ අති විශාල තනිබිමියායකට. ඒ කියන්නේ ග්‍රේට් ග්‍රාස් සීයකට. ඩ්‍රෝගන් සෑහෙන තුවාල වෙලා ඒ වගේම ගොඩක් මහන්සි. කලීසි ඩ්‍රෝගන්ට කෑ ගහලා කියනවා මාව අහපව් මීරින් වලට අරන් යන්න කියලා. ඒ ඩ්‍රෝගන්ගේ ඇස් දෙක පියාගෙන නිදා ගන්නවා මිසක් හෙලවෙන්නේවත් නැහැ. කරන්න දෙයක් නැතිකමට කලිස කෑම ටිකක් හොයාගන්න කැලේ ඇතුළට ඇවිදගෙන යනවා. ඒත් එකපාරටම ඈතින් අශ්ව කූඩ සද්දයක් ඇහෙනවා. බලනකොට අශ්වරෝහකයන් දහස් ගණනකින් සමන්විත වුණු තැවැන්ද ඩෝත්‍රාකි හමුදාවක් ඇය ඉන්න තැනට කඩාගෙන එනවා. ඩෝත්‍රාකිවරුන් කියන්නේ ඉතාමත් දරුණු ගෝත්‍රික පිරිසක්. කලිසි දන්නවා තමන්ව මේ අය අල්ලගන්නවා කියලා. ඒත් ඇය බුද්ධිමත් විදිහට තමන්ගේ ඇඟිල්ලේ තිබුණු වටිනා මුදුව ගලවලා හොරෙම බිම දානවා. ඇය ඒක කරන්නේ කවදා හරි තමන්ව හොයාගෙන එන කෙනෙකුට පාර හොයාගන්න ලේසි වෙයි. ඊට පස්සේ අර දහස් ගාණක් වුණු ඩෝත්‍රාකිවරුන් ඇයව සම්පූර්ණයෙන්ම වට කරගන්නවා. ඇගේ අනාගතය ලොකු අවදානමක වැටිලා තියෙන්නේ දැන්. දැන් අපි යමු කින්ස් ලෑන්ඩින් වල හිරගෙදරට. අපිරිසුදු වෙලා කාලකන්නි වෙලා ඉන්න සර්සි ලැනිස්ටර් තවත් මේ හිරගෙදර දුක් විඳින්න බෑ. ඇය අන්තිමට තීරණය කරනවා හයිස්පැරෝ ඉස්සරහා තමන්ගේ වැරදි පිළිගන්න. ඇය හයිස්පැරෝට පාපොච්චාරණය කරනවා තමන්ගේ ඥාති සහෝදරයෙක් වුණු ලාන්සර් ලැනිස්ටර් එක්ක තමන් අනියන් සම්බන්ධතාවයක් පැවැත්තුවා කියලා. මේ ඔක්කොම කරන්නේ කොහොම හරි මේ හිරෙන් නිදහස් වෙන්න තියෙන ඌමනාව නිසායි. හයිස්පැරෝ සර්සිගේ කතාව අහගෙන ඉඳලා ඇයට නිදහස දෙන්න එකඟ වෙනවා. හැබැයි ලොකු කොන්දේසියක් පිට ඇයට මාලිගාවට යන්න කලින් තමන් කරපු පව් වලට ප්‍රසිද්ධියේ දඬුවම් විඳින්න වෙනවා. ඒකට ඔවුන් කියන්නේ පව් සමා කර ගැනීමේ ගමන කියලා. මේක සර්සි වගේම අහංකාර රැජිනකට දරා ගන්න පුළුවන් දඬුවමක් නෙවෙයි. ඊට පස්සේ සෙප්ටාවරු ඇවිත් සර්සිගේ දිග ලස්සන කොණ්ඩය අනුකම්පා විරහිතව කොටටම කපලා දානවා. ඇගේ ඇඳුම් ඔක්කොම ගලවලා ඒව සම්පූර්ණයෙන්ම නිර්වත් කරවලා රළු විදිහට හොදනවා. ලෝකයේ බලවත්ම කාන්තාව කියලා හිතාගෙන හිටපු සර්සි සාමාන්‍ය හිඟන ගෑණියකටත් වඩා අන්ත විදිහටයි ඔවුන් සලකන්නේ. ඊට පස්සේ පටන් ගන්නවා කතා මාලාවේ සදා කාලිකවම මත්තක හිටින්න අතිශය කම්පන සහගත දර්ශනය නිර්වත් කරපු සර්සිව ග්‍රේට් සෙට් ඔෆ් බැලොන් ඉඳන් මාලිගාව දක්වා පාරේ ඇවිද්දෝනවා. සෙප්ටා කෙනෙක් සීනුවන් නාද කරමින් ලැජ්ජයි ලැජ්ජයි කියලා කෑ ගහනවා. පාර දෙපැත්තේ ඉන්න දහස් ගණන් මිනිස්සු ඇඟට කෙල ගහනවා. කුණු වෙච්ච කෑම සහ අසෝචි වලින් පවා දමලා ගහනවා. ලේ පෙරෙන කකුල් වලින් විඳ ගන්න බැරි නින්දාවකුත් එක්ක සර්සි අඬා මේ සම්පූර්ණ ගමන පයින් යනවා. මේ දර්ශනයත් එක්කම ඇගේ අහංකාරකම කුඩුපට්ටම් වෙලා යනවා. ගමන අවසානයේදී ලෙයින් සහ කුණු වලින් වැහිලා අඬාගෙන මාලිගාවේ දොරටුවෙන් ඇතුළට එන සර්සිව පිළිගන්නේ කයිබර් ඉදිරියට එනවා. ඔව් ඇගේ ඇඟට රෙද්දක් පොරවලා ඇයව සනසනවා. ඒත් එක්කම අපිට දකින්න ලැබෙන කයිබර්ගේ අලුත්ම නිර්මාණය ඒ තමයි මැරිලා ඉඳලා අලුත් තාක්ෂණයෙන් අහපව් පණ දීලා ගෙනාපු දැවැන්ත සර් ග්‍රේගන් ක්ලේගේ. එහෙමත් නැත්නම් ද මවුන්ටන්. ඔහු දැන් හැඳින්වෙන්නේ
සර් රොබර්ට් කියලා. සර්සි උස්සගන්න මේ යෝධයා ඇගේ අලුත්ම ආරක්ෂකයා බවට පත් වෙලා. දැන් අපි ආයෙත් යන්නේ සීතලින් මිදුණු කාසල් බ්ලැක්වල්ට. ඩාවොස් සීවර්ත් ජෝන් ස්නෝට කරුණු පැහැදිලි කරනවා ස්ටැනිස්ට උදව් කරන්න හමුදාවක් යවන්න කියලා. ඒ දෙන්න මේ ගැන තදබල සාකච්ඡාවක ඉන්නකොටම ඔවුන්ගේ කතාවට බාධා කරමින් කෙනෙක් එතනට එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ස්ටැනිස්ව අතහැරලා පැනලා ආපු රතු මායාකාරිය මෙලිසැන්ඩ්‍රා. මෙලිසැන්ඩ්‍රා අශ්යාගෙන් බැහැලා එන්නේ තනියම. ඇගේ මූණේ කිසිම හැඟීමක් නැහැ. ඇය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා පරාද වෙලා වගේ තමයි පේන්න ඉන්නේ. ජෝන් සහ ඩාවොස් ඇගෙන් අහනවා කෝ ස්ටැනිස් කෝ ශීරීන් කියලා. ඒත් මෙලිසැන්ඩ්‍රා මොකුත්ම කියන්නේ නැතුව බිම බලා ගන්නවා. ඇගේ ඒ නිශ්ශබ්දතාවයෙන් ජෝන්ටයි ඩාවොස්ටයි තේරෙනවා ස්ටැනිස්ගේ සම්පූර්ණ හමුදාවම විනාශ වෙලා කියලා. එදා රෑ ජෝන් කාමරේ කල්පනා කර කර ඉන්නකොට පොඩි ළමයා ඔලි කලබලෙන් දුවගෙන එනවා. ඔලි කියනවා ඔබතුමාගේ නැති වුණු මාමා ඒ කියන්නේ බෙන්ජන් ස්ටාක් ගැන දන්න වයිඩින් කෙනෙක් ඇවිත් ඉන්නවා. ඉක්මනට එළියට එන්න කියලා. තමන්ගේ මාමා ගැන ආරංචියක් ආවා කිව්වහම ජෝන්ට වෙන මොකුත්ම මතක් වෙන්නේ නැහැ. ඔව් ඉක්මනට තමන්ගේ කබායක් දාගෙන ඔලි පස්සෙන් එළියට යනවා. ජෝන් ඔලි පස්සෙන් ගිහින් කාසල් බ්ලැක්වල අඳුරු මිදුලකට ඇතුල් වෙනවා. ඒත් එතන කිසිම වයිල්ඩින් කෙනෙක් නැහැ. ඒ වෙනුවට එතන තියෙන්නේ ලීපුවරුවක්. ඒකේ ගහලා තියෙනවා ඩ්‍රෝහියා. ජෝන්ට තේරෙනවා මේක උගුලක් කියලා. ඒත් හැරෙන්න පරක්කු වැඩි. සර් ඇලිසන් තෝන් ඇතුළු තමන්ගේ සහෝදර බටයෝ පිරිසක් ඇවිත් ජෝන්ව සම්පූර්ණයෙන්ම වට කරගන්නවා. ඊළඟට සිද්ධ වෙන්නේ මුළු ලෝකයෙන් ප්‍රේක්ෂකයන්ව අඬවපු කම්පැනිට පත් කරපු ඒ ඛේදවාචකය. සර් ඇලිසන් තෝන් ඉස්සරහට ඇවිත් තමන්ගේ පිහියෙන් ජෝන්ගේ බඩට අනිනවා. නයිට් වොච් එක වෙනුවෙන් කියලා ඔහු කෑ ගහලා කියනවා. ඊට පස්සේ බෝවන් මාෂල් ඔතෙල් යාවික් ඇතුළු අනිත් අයත් එකා පස්සේ එකා ඇවිත් ජෝන්ගේ බඩට පිහින් අනින ගමන් නයිට් වොච් එක වෙනුවෙන් කියලා කියනවා. ජෝන්ට කර කියා ගන්න දෙයක් නැහැ. තමන් විශ්වාස කරපු අයම තමන්ව මරන්න හදනවා කියන වේදනාව ඔහුගේ ඇස්වල පිරෙනවා. ලේ ගලන තුවාලත් එක්ක ජෝන් දනහිස් වලින් බිමට වැටෙනවා. අන්තිමට ජෝන් ඉස්සරහට එන්නේ ඔහු ගොඩක් ආදරය කරපු ඔහු මල්ලි කෙනෙක් වගේ සලකපු කුඩා ඔලි. ජෝන් අමාරුවෙන් ඔලි දිහා බලන්නේ අනුකම්පාවෙන්. ඒත් ඔලිගේ හිතේ තියෙන්නේ තමන්ගේ පවුල මරපු වයිඩීස්ලාව ජෝන් බේරගත්තා කියන වෛරය විතරයි. කිසිම පසුතැවීමක් නැතිව ඔලි තමන්ගේ පිහිය ජෝන්ගේ පපුවටම බස්සනවා. ජෝන් ස්නෝ සම්පූර්ණයෙන්ම කඩාගෙන අයිස් ගොඩ උඩ වැටෙනවා. සුදු පාට හිම තට්ටුව පුරාම ජෝන්ගේ රතු පාට ලේ ගලාගෙන යනවා. හිස් අහස දිහා බලාගෙන ජෝන් ස්නෝ තමන්ගේ අවසන් හුස්ම හෙලනවා. ඔහුගේ මරණයත් එක්ක මේ කතාව අවසන් වෙනවා. මෙන්න මේ විදිහට පස්වෙනි සීසන් එක අවසන් වෙනවා. මේ සීසන් එක ඇතුලේ බලය තිබුණු ගොඩක් බලවතුන්ගේ බලය නැති වුණා. ඒ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිතෙන් දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඊළඟ සීසන් එකෙන් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.